රජයේ ඉහළ නිලධාරීන්ගේ ආශිර්වාදයක් තිබුණා. සමහර අයගේ දේපල දිස බලපුවාම ඒ රැකියාවෙන් ඒ දේපල උපයා ගන්න බැරි බව අපි කවුරුත් දන්නවා. කාටත් පේනවා. මේ ඔක්කොම සැරිසරන පටන් ගත්තා. දැන් අපි මේ අවසන් කිරීමේ තීරණාත්මක හෝරාවට ආ යුතුයි. මේ අවසන් කිරීමේ තීරණාත්මක හෝරාවට ආ යුතුයි. මෙය මා දන්නවා මට ගොඩක් අය කියනවා. ඔයගොල්ලෝ මේක කරන්නේ නැත්නම් වෙන කවුරුත් මේක කරන්නේ නැහැ කියලා කියනවා. සමහර අම්මලා කියනවා පින් සිද්ධ වෙච්ච පුතේ මේ වැඩේ විතරක් කරොත් ඇති කියනවා. අපි පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක අපේ මහජන ආරක්ෂක පිළිබඳ අමාත්‍යතුමාට නිලධාරීන් මොනතරම් දුරකරමද එමතුම් වෙනවද? එඳ සමාජය මේ කාර්යය අප විසින් කළ හැකි කළ යුතුයි කියලා මහා බලාපොරොත්තුකින් ඉන්නවා. අද උදේත් බැලුවා YouTube නාලිකාවක එක කාන්තාවක් කරන සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේදී කියනවා ජනාධිපතිතුමාට මේක පේන්නේ නැද්ද කියලා අහනවා. එතුමිය කියනවා මේ පරාද කරන්න නම් පොලිසිය සුද්ධ කළ යුතුයි කියනවා. අත්ත කතාව. කස්ටම් රේගුව ආගමන විගණන ස්ථානයේ මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ ආදී පොලිස් හමුදා අපි බුද්ධ්‍යංශයන් මේ ඔක්කොම එකතු කරපු ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් හදනවා. ඒ නිසා කිසිවෙකුට තවදුරටත් සැඟවී සිටිට හැකියාවක් නැහැ. හඳුනාගෙන තියෙනවා. රට පැනලා ඉන්නවා. පැනපු රටක් දන්නවා, ඉන්න තැනක් දන්නවා මතක තබා ගන්න. මතක තබා ගන්න හැමදැනටම කියනවා. සමහර ප්‍රශ්න තියෙනවා. අපි උත්සාහ කරනවා. අපි නිරන්තරයෙන් මේ පිළිබඳව සාකච්ඡා කරමින් ඒ සඳහා වැටලීම් සූදානම් කරමින් තිබෙනවා. ඒ නිසා කිසිවෙකුට සැඟවි පලා යාමට ඉඩක් දෙන්නේ නැහැ. අපේ රට, අපේ දරුවන්, අපේ සමාජය මේ ඉතා කුඩා කල්ලියකට ගොදුරු බවට පත් වෙන්න ඉඩ දෙනවා නම් අපි කවුද? අපි කවුද? සාමාන්‍ය ගම්වල කියන උන්ට ගියපු රට කියලා. මතක තියාගන්න මේක උන්ට ගියපු රට නොවන බව. සමහර ගම්වල මතයක් තිබුණා තොරතුරු පොලිසියට දීපුවාම ඒ විගසම තොරතුරු දෙන්නාගේ ගෙදර එනවා කියලා. අනිත් අය. හැබැයි මම දන්නවා වර්තමාන පොලිස්පතිතුමා අපේ පොලිසිය ඉහළ නිලධාරී මණ්ඩලය අපේ මහජන ආරක්ෂක පිරිබඳ අමාත්‍යතුමාත් විශාල වෙහෙසක් දරනවා මේ අවසන් කරන්න. ඒ නිසා මම හිතනවා පොලිසියේ වැඩිම වැඩ තහනමට ලක්ුණු නේද? යුගය වෙනවා නම් මේ යුගයේ විශාල ප්‍රමාණයක් වැඩ තහනමට ලක් කරලා තියෙනවා. අපි අනෙක් සියලු නිලධාරියන්ට කිය වහාම එම ජාලයෙන් ඉවත් වෙමු. වහාම. ඒතර මොනතරම් ඛේදවාචක කිරණමක් තියෙනවද? ඒ නිසා අපි සියලු